ඉතින් අපි හැමෝම වගේ පාරේ යනකොට දැකලා තියෙන දෙයක් නේ පාරවල් අයිනේ තියෙන මේ පොඩි පොඩි වගාවන්. එළවලු, පළතුරු එවම හරිම ලස්සනට වවලා තියෙනව දකින්න පුරුවන්. හැබැයි කවදා හරි හිතලා තියෙනවද මේක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක කතාව මොකක්ද කියලා? අන්න ඒ ගැන තමයි අපි අද හොයලා බලන්න යන්නේ. හොඳයි. එහෙනම් අහන්න තියෙන සරලම ඒ වගේම වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක. මහා මාර්ගයක් දෙපැස. විශේෂයෙන්ම ওই තාර දාලා කාපට් කරපු පාරක් අයිනේ වගා කරන එළවලු පළතුරු කැමට ගන්න එක ඇත්තටම කොයිතරම් දුරට ආරක්ෂිතයිද? මේක නිකම්ම අහන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගැන විද්‍යාත්මකවම හොයලා බලපු අධ්‍යයනයන් තියෙනවා. ඒ වයින් මේකට පැහැදිලි උත්තරයක් දෙනවා. හරි. එහෙනම් ඒ අධ්‍යයනය වලින් දෙන කෙටිම උත්තරේ එහෙමත් නැත්නම් තීන්දුව තමයි මේ. ඔව්. තාර දාපු පාරවල් ළඟ වගා කරන භෝගවලට සැලකිය යුතු මට්ටමේ රසායනික භෞතික ඒ වගේම පාරිසරික අවදානමක් තියෙනවා කියලා දැන් තහවුරු වෙලා ඉවරයි. ඒ කියන්නේ අපේ හිතේ තිබ්බ පොඩි සැකේ පිටිපස්සේ ඇත්තටම විද්‍යාත්මක පදනමක් තියෙනවා කියන එක තමයි. හරි. එහෙනම් අපි දැන් ටිකක් ගැඹුරට ගිහින් බලමු මේ කියන සැඟවුණු රසායනික උවදුර එන්නේ හරියටම කොහෙන්ද කියලා. මොකද මේ දූෂණයට හේතු වෙන මූලාශ්‍ර මොනවද කියලා අපි හරියටම තේරුම් ගත්තොත් තමයි මේකේ බරපතලකම තේරෙන්නේ. හිතන්න මේකේ පළවෙනිම මූලාශ්‍රය අපි සමහර විට හිතන්නේවත් නැති දෙයක්. ඒ තමයි පාර. ඔව්. පාර හදන්න පාවිච්චි කරන අර තාර මිශ්‍රණය එහෙමත් නැත්නම් අපි කියන කාපට් එකම තමයි පළවෙනි වැරදිකරු. මොකද මේ මිශ්‍රණය ඇතුලේ විවිධාකාර රසායනික ආකලන වගේම බැරලෝහ තඩංගු වෙනවා. දෙවෙනි මූලාශ්‍රය නම් ඉතින් අපි හැමෝටම හුරු පුරුදුයි. 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ තමයි වාහන වලින් පිටවෙන දුම. දවස පුරාම පාරේ යන වාහන වලින් නිකුත් වෙන මේ දුමත් විස රසායනික ද්‍රව්‍යයේ සහ බැර ලෝහ වලින් පිරීලා තියෙන්නේ. මේ හැමදේම කෙලින්ම එකතු වෙන්නේ වායුගෝලයට. හරි. දැන් අපි එන්නේ තවත් එච්චරටම අවධානය යොමු නොවුණු ඒත් හරිම වැදගත් කාරණයකට. ඒ තමයි වාහනේ ටයර් එකයි පාරේ මතු පිටයි අතරේ ඇතිවෙන ඝර්ෂණය. මේ දෙක ගැටෙනකොට ඇසට පේන්නේ නැති හරිම සියුම් රසායනික අංශු නිදහස් වෙලා පරිසරයට එකතු වෙනවා. පොඩි දෙයක් වගේ පේනුනට මේකත් ලොකු බලපෑමක් කරනවා. හතරවෙනි සහ අවසාන මූලාශ්‍රය තමයි වාහන වලින් ලීක් වෙන දේවල්. අපි කතා කරන්නේ ඔයිල්, ග්‍රීස් වගේ දේවල් ගැන. මේවා වාහන වලින් පොඩ කාන්දු වෙලා කෙලින්ම පාරායිනේ තියෙන පස්සටයි ළඟපාතේ තියෙන ජල මූලාශ්‍ර වලටයි එකතු වෙනවා. ඉතින් ඒ විදිහටත් දූෂණයක් වෙනවා. හරි. දැන් අපි දන්නවා මේ රසායනික ද්‍රව්‍ය එන්නේ කොහෙන්ද කියලා. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේ දේවල් පාරේ ඉඳලා අපි කන එළවලුවකට පළතුරකට ඇතුල් වෙන්නේ? අන්න ඒ ගමන. ඒ කියන්නේ දූෂණයේ සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය අපි දැන් බලමු. මේක හරිම සරල පියවර 3ක ක්‍රියාවලියක්. පළවෙනියටම අපි අර කලින් කතා කරපු මූලාශ්‍ර හතරෙන්ම රසායනික ද්‍රව්‍ය පරිසරයට නිදහස් වෙනවා. ඊළඟට දෙවෙනි පියවරේදී මේ නිදහස් වුණු දූෂක ද්‍රව්‍ය ඒ කියන්නේ මේ විෂ කෙලින්ම වාතයට, පසට, ඒ වගේම ළඟපාත තියෙන වතුර වලටත් එකතු වෙනවා. ඔන්න දැන් තමයි භයානකම දේ වෙන්නේ. තුන්වෙනි පියවර. ඒ පස්සේ වැවෙන ශාක තමන්ගේ මුල් පද්ධතිය හරහා මේ හානිකර රසායනික ද්‍රව්‍ය ටික ඔක්කොම උරා ගන්නවා. හරි. එහෙනම් ප්‍රශ්නේ මොකක්ද කියලා දැන් අපිට පැහැදිලි. හැබැයි ඉතින් ප්‍රශ්න ගැනම කතා කරලා වැඩක් නැහෙනි. දැන් අපි බලන්න ඕනේ වැදගත්ම දේ. ඒ තමයි මේකට තියෙන විසඳුම් මොනවාද කියන එක. මේ අවධානම අඩු කරගන්න විද්‍යාඥයින් ඉදිරිපත් කරන නිර්දේශ මොනවාද කියලා අපි දැන් එකින් එක බලමු. මේ විසඳුම් ගැන කතා කරද්දී අපි හැමෝම අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ එකම එක අංකයක් තියෙනවා. ඒ තමයි 20. මීටර් 20. මේ මුළු කතාවෙම හරය තියෙන්නේ ඔන්න ඔය අංකය තුරේ. හරි. බලමු එහෙනම් මොනවද මේ නිර්දේශ හතර කියලා. පළවෙනි එක සහ වැදගත්ම එක තාර දාපු පාරක ඉඳන් දෙපැත්තටම මීටර 20ක දුරක ඇතුළත කැමරට ගන්න කිසිම දෙයක් වගා කරන්න එපා කියන එක. ඒක තමයි අංක 1. දෙවෙනියට ඒනංගේ මීටර 20ක ඉඩ තීරුවට මොකද කරන්නේ? ඒකේ කැමරට නොගන්න මල් පැලවලිය අලංකාර ශාකවවල හරිත තීරුවක් එහෙමත් නැත්නම් ග්‍රීන් ස්ට්‍රිප් එකක් විදිහට පාවිච්චි කරන්න පුරුවන්. තුන්වෙනියට මේ රසායනික ද්‍රව්‍ය පස්සට කාන්දු වෙන එක නවත්තන්න පුළුවන් නම් කොන්ක්‍රීට් බාධකයක් වගේ දෙයක් හදන එක. හතරවෙනි සහ අන්තිම එක තමයි පාරේ ඉඳන් එන දූෂිත වැසි වතුර ටික ආරක්ෂිතව අයින් කරන්න කොන්ක්‍රීට් කාණු පද්ධතියක් හදන එක. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපි ගෙදර අරන් යන්න ඕන ප්‍රධානම පණිවිඩය එහෙමත් නැත්නම් මතක තියාගන්න ඕනම දේ තමයි මේ තීරණාත්මකම උපදේශය තමයි කාපට් දාපු පාරක ඉඳන් මීටර 20ක් ඇතුළත තියෙන ඉදම් ආහාර වගා කරන්න නම් පාවිච්චි කරන්න එපා කියන එක. ඒක තමයි වැදගත්ම දේ. හොඳයි. දැන් මේ කතාව අපේ ගෙවතෙන් එහාට පොඩ්ඩක් කරන් ගිහින් හිතුවොත් මේකෙන් අපිට තවත් ලොකු කතාවක් කියවෙනවා නේද? අපේ නගර නිර්මාණය කරන විදිහ ගැන, අපේ ආහාර සුරක්ෂිතතාවය ගැන මේ පොඩි කාරණේන් කොයිතරම් ලොකු දෙයක් ගැන හිතන්න පෙළඹෙනවද? සමහර විට ඒ ගැන හිතන්න මේක හොඳම ආරම්භයක් වෙන්න පුරුවන්.